අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ ඔයාලා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්න ටීචිං එහෙම නැත්නම් රජයේ ගුරුපත්වීම් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔන්න දැන් අපේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මොකද මේ වගේ වීඩියෝ ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම අලුතින් ගැසට් වන රැකියා ඔයාට බලන්න පුළුවන් අපේ channel එක subscribe කළොත් තමයි. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින් කිව්වා වගේම රජයේ ගුරුපත්වීමක් ගන්න විදිහ ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් රජයේ ගුරුපත්වීමක් ගන්න පුළුවන් විදිහ මොකක්ද? ඒකට ඕනි සුදුසුකම් මොනවද? ඒ ගැන ඔයාට තියෙන ප්‍රශ්න මොනවද? ඒවට උත්තරත් එක්ක තමයි අද වීඩියෝ එක මම ඔයාට අරගෙන එන්නේ. ගොඩාක් අය ටීචින් යන්න ආසාවෙන් හිටියට හරියටම ටීචින් යන්න ඕනි කොහොමද කියන එක ගැන හරි අවබෝධයක් නැහැ. ටීචින් යන්න ඕනි qualifications මොනවද? ටීචර් කෙනෙක් වෙන්නේ කොහොමද? මෙන්න මේවා ගැන හරි අවබෝධයක් නැතිකම නිසා ගොඩාක් අය අමාරුවේ වැටෙනවා. සමහර අය UGC recognize කියලා සමහර පෞද්ගලික ආයතන වලින් කරන උපාධි ඩිප්ලෝමා මෙන්න මේවා නිසා අමාරුවේ වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඩිග්‍රී ඩිප්ලෝමා කරලා ඉවර වෙලා ටීචින් යන්න ගියාම අන්න එතකොට තමයි තේරෙන්නේ තමන් කරපු ඩිග්‍රී එකෙන් එහෙම නැත්නම් ඩිප්ලෝමා එකෙන් ටීචින් යන්න බෑ. ටීචින් කියන්නේ මෙහෙමයි පෞද්ගලික ආයතනවල පෞද්ගලික ඉගැන්වීම් මධ්‍යස්ථානවල එතකොට පෞද්ගලික පාසල්වල උගන්වන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. රජයේ පාසල්වල ඒ කියන්නේ රජයේ තියෙනවා ජාතික පාසල් සහ පළාත් පාසල් කියලා දෙකක්. මෙන්න මේ රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න මොනවද කරන්න ඕනේ කියන එක ගැනයි මම කතා කරන්නේ. ඒකට ඔයාට යන්න පුළුවන් 100%ක්ම හරිම පාරවල් 4ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ. මොකද ගොඩාක් අය එක බොරු වලට අහු වෙනවා. ඒකෙන් තමන්ගේ කාලය, මිල මුදල්, ශ්‍රමය මේ හැමදේම නාස්ති වෙලා ඔයා බලාපොරොත්තු වුණ තැනට ඔයාට යන්නටත් බැරි වෙනවා. ඒ නිසා එහෙන් මෙහෙන් කියන කතා ඇත්තම කියලා හිතාගෙන ඉන්නේ නැතුව ඔයාගේ ඔළුවෙන් ඔයාගේ මොලෙන් ඔයා හිතලා බලන්න ඇත්තටම මම මේක කළොත් මට ටීචින් යන්න පුළුවන්ද? ඒ වගේම ඔයා ඒ අදාළ ආයතන වලින් අහලා බලන්න. ඒ අදාළ ආයතන වලින් ඒ ඩිග්‍රිය කරපු සීනියර් අය ඉන්නවා. එතකොට ඒ බැච් වලින් හොයලා බලන්න. ඇත්තටම මේවා කළොත් ටීචින් යන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. එහෙම අහන්න නැතුව තැන් වලින් අරයා මෙයා කිව්වට මේක හොඳයි මේකෙන් කළොත් ටීචින් ඔයාට යන්න පුළුවන් ඒ කතා නම් පිළිගන්න එපා. ඉතින් ඔයාලා ටීචින් යන හීනයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක අචීව් කරගන්න. මේ පාරවල් 4 තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මමත් ග්‍රැජුවේට් කෙනෙක්. ඒ නිසා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් විදි 4 තමයි මම අද ඔයාට අරගෙන ඉන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ෂුවර් ඒ කියන්නේ මේ විදි 4න් තමයි ඔයාට රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න ඕයි නම් යන්න පුළුවන්. ඉතින් ගොඩාක් අය ගොඩාක් බොරු සමාජගත කරලා තියෙනවා මේ ටීචින් වල. අනේ ඒවට නම් අහු වෙන්න එපා. මොකද ඔයාගේ හැමදේම නාස්ති වෙලා යයි එහෙම වුණොත් අවසානයේ ඔයාගේ වයස ගියාට පස්සේ ඔයාට ටීචින් ඇප්ලයි කරන්නත් බැරි වෙනවා. ඒ නිසා ඒ අපරාධය ඔයාට කරගන්න එපා කවදාවත්. ඉතින් මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා අද වීඩියෝ එකෙන් මම ටීචින් යන්න පුළුවන් විදි 4 ගැන A to Z කියලා දෙනවා කියලා. ඉතින් ඊට අමතරව ඔයාට තවත් ගැටලු තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ගැටලු මොනවද කියලා. මට ඉඩ ලැබෙන හැම වෙලේම මම ඔයාට රිප්ලයි කරනවා. හරි. දැන් මම කියන්නේ කොහොමද ඔයාට ටීචින් යන්න පුළුවන් කියලා. අර මම කලින් සඳහන් කරපු ක්‍රම 4 මොකක්ද කියලා. ඉතින් රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න නම් ඔයා කරන්න ඕනි මොනවද? ඔයාට රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න නම් මේ විදි 4න් එකක් try කරන්නම වෙනවා. ඔයාට රජයේ පාසලක ගුරුපත්වීමක් ගන්න ලොකු උමනාවක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ සාමාන්‍ය උමනාවක් නෙමෙයි. දැන් අර සමහර වෙලාවට අපිට හිතනවානේ හම්බ වුණොත් යනවා නැත්තම් කමක් නැහැ වෙන එකක් වෙන ජොබ් එකක් කරනවා. එහෙම නෙමෙයි. අනිවාර්යයෙන්ම මගේ එකම ඩ්‍රීම් එක ටීචර් කෙනෙක් වෙන එක, මට ගුරුවරයෙක්ම වෙන්න ඕනි කියලා හිතනවා නම් වෙන කිසිම කතාවක් නැහැ. ඔයා විද්‍යාපීඨයකට යන්නම ඕනි. ඒක තමයි ටීචර් කෙනෙක් වෙන්න තියෙන ලේසිම එකම සුදුසුම ක්‍රමය ටීචින් යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම්.
ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් තියෙනවා. ඒ 19න් එකකට ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාට විද්‍යාපීඨ යන්න පුළුවන් උසස් පෙළ සුදුසුකම් වලින්. ඇත්තටම උසස් පෙළ කිව්වට විද්‍යාපීඨ සමහර පාඨමාලා සඳහා සාමාන්‍ය පෙළ සුදුසුකම් බලනවා. ඉතින් ඔයා අධ්‍යාපන විද්‍යාපීඨයකට ගිහිල්ලා ඒ පුහුණුව අවසන් කළාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාට ගුරුපත් වීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ විභාග අරවා මේවා මුකුත් නැහැ. කෙලින්ම ඔයාට ටීචින් අපොයින්ට්මන්ට් එක ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට A levels වලින් ලොකු ඉසෙට් එකක් තියෙනවා කියලා. හැබැයි එහෙම තිබ්බා කියලා ඔයාට අධ්‍යාපන විද්‍යාපීඨයකට යන්නම බෑ. ඒ කියන්නේ ඉසෙට් දෙක මේකට ප්‍රමාණවත් නැහැ. සාමාන්‍ය පෙළ ඔයාගේ උසස් පෙළ සුදුසුකම් කියන දෙකම ගොඩක් වෙලාවට අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා වලට තෝරගද්දි ඔවුන් සලකා බලනවා. හරි උදාහරණයක් කියන්නම්කො මම විද්‍යාපීඨය යද්දී ඔයා ප්‍රාථමික විෂයන් වලට ඉල්ලුම් කරනවා නම් ඔයාට ගණිතයට C එකක් ඕනි. අන්න ඒ වගේ ඔයා කරන්න බලාපොරොත්තු වන පාඨමාලාවට අනුව තියෙන සුදුසුකම් වෙනස්. ඒ නිසා ඔයාට තියෙන සුදුසුකම් අනුව ඔයාට කරන්න පුළුවන් පාඨමාලාවක් තෝරා ගැනීම මේකෙදි ගොඩාක් වැදගත්. අර තමන්ගේ සුදුසුකම් නැතුව ආස පාඨමාලාවලට ඇප්ලයි කරන්න ගියාම තමයි ඔයා මේවා රිජෙක්ට් වෙන්නේ. ඒ නිසා එහෙම කරන්න එපා. ඔයාට තියෙන සුදුසුකම් අනුව ඔයා මේවට ඇප්ලයි කරන්න හරියට කියවලා බලලා. අර මං කලින් කිව්වා වගේ ඔයාට ගණිතයට C එකක් නැත්තම් ඔයා ප්‍රාථමික විෂයන් පිළිබඳ පාඨමාලාවකට ඉල්ලුම් කළාට තේරුමක් නැහැ. ඒ නිසා ඔයාට ගැළපෙන පාඨමාලාවක් තෝරගෙන ඔයාගේ සුදුසුකම් වලට ගැළපෙන එකක් තෝරගෙන ඒ පාඨමාලාවලට ඔයා ඉල්ලුම් කරන්න ඕනි. දැන් ඔන්න මම මේක කිව්වහම ඔයාලට හිතෙන්න පුළුවන් විද්‍යාපීඨ ඇප්ලිකේෂන් දාන්න එහෙනම් ගණන් වලට C එකක් ඕනිමද කියලා. නෑ ඒ කතාව නෙමෙයි මම මේ කියන්නේ. ඔයා ඉල්ලුම් කරන පාඨමාලාව අනුව තමයි තීරණය වෙන්නේ ඒකට ඔයාට ඕනි සුදුසුකම මොනවද කියලා. ඉතින් විද්‍යාපීඨ ගැසට් එක ආවහම ඔයාට පුළුවන් ඔයාගේ O level සුදුසුකම් සහ A level සුදුසුකම් ඒකත් එක්ක ඉසෙට් එකට ගැලපෙන පාඨමාලාවක් තෝරගන්න. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තිනවා ඒ පාඨමාලාවලට ඔයාට තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා. ඒ සුදුසුකම් බලලා ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. ඊළඟට සමහර වෙලාවට ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි හොඳ ඉසෙට් එකක් තියෙනවා නම් විද්‍යාපීඨ අනිවාර්යයෙන්ම තේරෙනවද කියලා. මම කලිනුත් කිව්වා වගේ එහෙම ඉසෙට් එකෙන්ම නෙමෙයි ඔබව අධ්‍යාපන විද්‍යාපීඨ වලට තෝරාගන්නේ. ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය උසස් පෙළ ප්‍රතිඵලය කියන දෙකම මේකෙදි ගොඩක් වෙලාවට සලකා බලනවා. ඉතින් ඔයා වයස අවුරුදු 22ත් 25ත් අතර කෙනෙක් නම් තමයි ඔයාට අධ්‍යාපන විද්‍යාපීඨ වලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි කතෝලික පාඨමාලාව නම් අවුරුදු 30 වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. බුද්ධ ධර්මය පාඨමාලාව අවුරුදු 27ක් දක්වා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේකෙන් ඔයාට ඩිග්‍රී එකක් නෙමෙයි හම්බ වෙන්නේ ඩිප්ලෝමා එකක්. ඉතින් මේකෙන් පස්සේ ඔයා ආසයි නම් ඔයාට පුළුවන් උපාධියක් කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔයාගේ වෘත්තීය ගමන තුළ ඔයාට ඉස්සරහට යන්න ඒක ලොකු සපෝට් එකක් වෙයි අනිවාර්යෙන්ම. තවත් සමහරු ටීචින් යනවාමයි කියලා හිතාගෙන අධ්‍යාපන විද්‍යාපීඨයකට යන්නේ නැතුව උපාධියක් ගන්නවා කියලා කැම්පස් යනවා. හැබැයි ටීචින්ම යන්න ඉන්න කෙනෙක් නම් ඔයා ග්‍රැජුවේට් කෙනෙක් එහෙම නැත්නම් ඔයා උපාධියක් ගත්තා කියලා ඔයාට ටීචින් යන්න බෑ. ඔයාට ඒකට විභාගයකට පෙනී සිටින්නම සිද්ධ වෙනවා. මේකේ ඇත්තටම පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද අධ්‍යාපන විද්‍යාපීඨයකට යන එකේ රිස්ක් එකක් නෑ. මොකද අනිවාර්යෙන්ම ඔයාට ටීචින් අපොයින්ට්මන්ට් එක හම්බ වෙනවා. හැබැයි ඔයා ග්‍රැජුවේට් කෙනෙක් වුණා කියලා අනිවාර්යෙන්ම ටීචින් අපොයින්ට්මන්ට් එකක් හම්බ වෙනවා කියලා එකක් නෑ. අර මම කලින් කිව්වා වගේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්න එක්සෑම් එකකින්ම විතරයි. ඒ නිසා ඔයාට අර වගේ ලේසියෙන් ටීචින් යන්න බෑ. අනිවාර්යෙන්ම ඔයාට මේ එක්සෑම් එකත් පාස් වෙලා ඉන්ටර්විව් එකකට පස්සේ තමයි ඔයාලට ටීචින් අපොයින්ට්මන්ට් එකකට යන්න වෙන්නේ. ඉතින් විවෘත විභාගයක් පවත්වනවා ග්‍රැජුවේට්ස්ලට. ඒ කියන්නේ උපාධිධාරීන්ට මේ ගුරු සේවයට බඳවා ගන්න. ඉතින් මේක ඔයා මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ විවෘත ගුරු විභාගය ලියන හැමෝමවත් ඒ ලියලා පාස් වෙන හැමෝමවත් ගුරු සේවයට බඳවා ගන්නවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ තාක් නම් එහෙම සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මෙතන ඇත්තටම ටීචින්ම යන්න බලාගෙන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න පොඩි රිස්ක් එකක් තියෙනවා මෙතන. මොකද ඔයාට කෙලින්ම ටීචින් හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් ඔයා විභාගය ලියලා ඒකෙන් ගන්න ලකුණු මට්ටම මත තමයි ඔයාව සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන්නේ. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණෙනුත් ඔයා සමත් වුණාම ඔයාට පුළුවන් ඔන්න ගුරුපත් වීමකට යන්න. සමහර කාලවල ඔන්න ලංකාවේ හිටපු දේශපාලන අධිකාරියේ බලපෑම් එක මේ බඳවා ගැනීම වල යම් දේවල් සිද්ධ වුණා ඉතිහාසයේ.
ඒ කියන්නේ අපි හිතමු වැඩි ලකුණු ගත්ත අයට සමහර වෙලාවට පත්වීම හම්බුනේ නැති අවස්ථා තියෙනවා. එහෙම හම්බුණු අවස්ථාත් තියෙනවා. ඉතින් ඒක විවිධ කාලවලදී වෙනස් වෙලා තියෙනවා. ඒක දන්නේ නැහැ ඉතින් කොහොමද උනේ කියන්න. හැබැයි එහෙම වෙලා තියෙනවා. ඉතින් මේ බඳවා ගැනීම වල විවිධ ගැටලුකාරී තත්වයන් ඉතිහාසයේ එහෙම ඇති වෙලා තියෙනවා. ඉතින් උපාධිධාරී පත්වීම හම්බ වෙන්නේ අර මම කලින් කිව්වා වගේ ගුරු විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයක් තුලින් විතරයි. ඉතින් ඔයා උපාධිධාරියෙක් වෙලා ගුරු සේවයට යන්න බලාගෙන ඉන්නවා නම් ඔයාට මේ තරඟ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකත් හැම අවුරුද්දෙම ගැසට් වෙන්නේ නැහැ. ඔයාට හැම අවුරුද්දෙම මේ විභාගය ගැසට් වෙනවා නම් ඔන්න ඒකෙත් පොඩි chance එකක් තියෙනවනේ. හැබැයි මේ ටීචින් එක්සෑම් කියන එක හැම අවුරුද්දෙම ගැසට් වෙන්නේ නැහැ. අවසානට ගැසට් වුණා 2023 දී. හැබැයි තවටත් ඒ ගැසට් එකක් අලුතෙන් ඇවිත් නැහැ. ඒ ගැසට් එක ආවට පස්සේ ඔයාට වයස තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ තරඟ විභාගයේදී ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් අභියෝග්‍යතාවය, අනිත් එක අධ්‍යාපන විෂය පිළිබඳ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්. ප්‍රශ්න පත්‍ර දෙකටම පැය දෙකක කාලයක් තමයි හිමි වෙන්නේ. ඉතින් එක විෂයකට ලකුණු 40කට වඩා වැඩියෙන් ගන්න ඕනේ ඔබ විභාගය සමත් වෙන්න. ඉතින් ඔබ ලකුණු 40ට වැඩියෙන් විෂයන් දෙකට ගත්ත කියලා ඒත් ඔබ ටීචින් හම්බ වෙන්නේ නැහැ. ඒ 40නුත් ඉතින් ලොකු ප්‍රමාණයක් ලකුණු ගන්න අය ඉන්නවා. එතකොට ඒ පිළිවෙලට තමයි ඒකෙත් සමත් වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒකටත් ඔබ මුහුණ දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ටීචින් එක්සෑම් පාස් වෙච්ච ගොඩාක් අය එළියේ ඉන්නවා පත්වීමක් නැතුව. මොකද මං අර කලින් සඳහන් කළා වගේම සමත් වෙන හැමෝටම ටීචින් අපොයින්ට්මන්ට් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම එක්සෑම් ලිව්වා කියලා ඒ හැමෝටමත් ටීචින් අපොයින්ට්මන්ට් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයා උපාධියක් ගන්න ගොඩක් දක්ෂ නිසා, ඉතින් ගොඩක් මහන්සි වෙලා ඒක ගන්න. ඒ නිසා ඔයාට එක අරමුණක් තියාගෙන වැඩ කළොත් ඔයාට අනිවාර්යෙන්ම ටීචින් අපොයින්ට්මන්ට් එකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට උපාධියත් එක්ක ඔයා මහන්සි වෙලා එක්සෑම් එක කරලා ඉන්ටර්විව් ෆේස් කළොත් ටීචින් අපොයින්ට්මන්ට් එකක් කියන්නේ ඔයාට ඩ්‍රීම් එකක් නෙමෙයි. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහර වෙලාවට ඔයා ඉගෙනගෙන තියෙන විෂයට පුරප්පාඩු අඩුයි නම්, ඒ කියන්නේ ටීචින් ගැසට් එකේ ඒ විෂයට පුරප්පාඩු ප්‍රමාණය සීමිතයි නම්, එහෙම නැත්නම් පුරප්පාඩු නැත්නම් ඔන්න ඔයාට ඒත් ගැටලුවක් එනවා ටීචින් අපොයින්ට්මන්ට් එකක් ගන්න. 2023 ගැසට් එකෙත් ඒ වගේම ගැටලුවක් වුණා. වාණිජ්‍ය විෂය ධාරාව කරපුවාට ඇප්ලයි කරන්න ඇත්තටම ගොඩාක් විෂයන් අඩුවෙන් තමයි තිබ්බේ පළාත්වලත්. අන්න ඒ වගේ ගැටලු නිසා ඔයාලා ටීචින් ඇප්ලයි කරාට සමහර වෙලාවට පුරප්පාඩු නැතිවීම කියන කාරණාව මත අපොයින්ට්මන්ට් එකකට යන්න බැරි වෙන්න පුළුවන්. උපාධියක් කරනවා නම් පාසලක උගන්වන විෂයන් මොනවද? සාමාන්‍යයෙන් වැඩිපුර පුරප්පාඩු වෙන්නේ මොන වගේ විෂයන් වලද? මෙන්න මේ කියන කාරණා සැලකිල්ලට අරගෙන තමයි ඔයා විශ්වවිද්‍යාලයේ උපාධියට කරන්න ඕන විෂයන් මොනවාද කියන එක තෝරගන්න ඕනි. මොකද ඔයා කරන්නේ විශේෂවේදී උපාධියක් නම් මොකද ඒ ඉගෙන ගන්න විෂයට විතරයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ටීචින් ඇප්ලයි කරද්දී. හැබැයි ඔයා සාමාන්‍ය උපාධියක් කරනවා නම් සාමාන්‍ය විෂයන් 3ක් ඔයා ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ විෂයන් වලට ඇප්ලයි කිරීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේමයි ඔයා විෂයන් 3ක් කළත් ඒ ඉල්ලන ක්‍රෙඩිට්ස් ගාන අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ ක්‍රෙඩිට් ගාන සම්පූර්ණ නැත්නම් ඒත් ඔයාට ටීචින් වලට ඇප්ලයි කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මං හිතනවා දැන් ඔයාට පොඩි අවබෝධයක් එන්න ඇති කොහොමද උපාධිධාරියෙක් විදිහට ටීචින් අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රැජුවේට්ස් කෙනෙක් විදිහට ටීචින් වලට යන්න පුළුවන් කොහොමද කියන කාරණාව පිළිබඳව. එතකොට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාට A level සමත් වෙලා හොඳ ඉසෙඩ් එකක් තියෙනවා නම් ඒ ඉසෙඩ් එක අනුව හම්බෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අර මම කලින් සඳහන් කරපු කාරණා කන්සර්න් කරලා හොඳ විෂයන් 3ක සාමාන්‍ය උපාධියක් එහෙම නැත්නම් විශේෂවේදී උපාධියක් කරලා ඔයාට පුළුවන් ටීචින් එක්සෑම් කරලා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා ටීචින් අපොයින්ට්මන්ට් එකකට යන්න. මේක තමයි උපාධිධාරියෙක් විදිහට ටීචින් යන්න තියෙන ප්‍රොසීඩියර් එක. හරි. අපි හිතමු ඔයා කොහොම හරි පේරාදෙණිය හරි කොළඹ හරි විශ්වවිද්‍යාලයකට ඔන්න තේරිලා තියෙනවා කියලා. එහෙමනම් ඔන්න ඔයාට තව ක්‍රමයක් තියෙනවා රජයේ පාසලක ගුරුපත් වීමකට යන්න. ඒ තමයි අභ්‍යන්තර උපාධිධාරියෙක් ලෙස තේරිලා B.Ed ඩිග්‍රී එකක් කරන එක. ඒ කියන්නේ අධ්‍යාපනවේදී උපාධියක් කරන එක. දැන් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මම දැනුවත්ව අධ්‍යාපනවේදී උපාධිය තියෙන්නේ නැත්නම් අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල දෙකේ විතරයි. කැලණිය විශ්වවිද්‍යාලෙත් අධ්‍යාපනවේදී පාඨමාලාවක් තියෙනවා. හැබැයි මම දන්න විදිහට ඒකෙන් ටීචින් යන්න ඕනෙත් ගුරු විභාගය ලියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක ගැනත් හොයලා බලන්න. හැබැයි පේරාදෙණිය සහ
කොළඹ විශ්වවිද්‍යාලය කියන දෙකේ අනිවාර්යයෙන්ම අධ්‍යාපනවේදී උපාධියෙන් ඔබට ටීචින් අපොයින්ට්මන්ට් එකකට යන්න පුළුවන්. ඉතින් මගේ විශ්වවිද්‍යාලයත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලය. ඉතින් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය ගැන ඔයාලට දැනගන්න අවශ්‍යයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙම වුණොත් මට පුළුවන් ඒ උපාධිය ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. ඉතින් පෙරාදෙණියෙත් අධ්‍යාපනවේදී උපාධිය තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලෙත් අධ්‍යාපනවේදී උපාධිය තියෙනවා. මම මුලින්ම කියන්නම් පෙරාදෙණිය අධ්‍යාපනවේදී උපාධියක් කරනවා නම් කරන්න ඕනි කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම පෙරාදෙණිය අධ්‍යාපනවේදී උපාධියක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ ඔයා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙන එක. ඔයා පෙරාදෙණියේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වුණාට පස්සේ ඔයා පළමු වසරේ විෂයන් 3ක් හදාරනවා. ඒ හදාරන විෂයන් 3 ලකුණු ඒ කියන්නේ GPA එක මෙන්න මේක මත තමයි තීරණය වෙන්නේ ඔයාට දෙවන වසරේ සිට අධ්‍යාපනවේදී උපාධිය කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. ඉතින් ඒ අදාළ GPA එක ඔයා සම්පූර්ණ කළොත් ඔයාට පුළුවන් දෙවනි වසරේ ඉඳලා මේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඒ කියන්නේ පීඨයක්, ෆැකල්ටි එකක් නෙමෙයි. හැබැයි කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන අධ්‍යාපන පීඨයක්. ඉතින් ඔයාට කොළඹ විශ්වවිද්‍යාලයේ වෙනම ෆැකල්ටි එකක් තියෙන නිසා ඔයාට කෙලින්ම පුළුවන් ඔයා A level සමත් වෙලා ඔයා විශ්වවිද්‍යාල වලට අයදුම් කරද්දී මේ අධ්‍යාපනවේදී උපාධිය ගන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි එකටම ඇතුළත් වෙන්න. 2022 ඉඳලා ඔන්න උසස් පෙළ සමත් වෙන අයගෙන් 75 දෙනෙක් ගන්නවා මේ ෆැකල්ටි එකේ මේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න. ඉතින් ඔයාට කෙලින්ම ඉසෙඩ් එකෙන්ම ඔයාට අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න කොළඹ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඉතින් මේ ඩිග්‍රියක් කිසිම රිස්ක් එකක් නැති ඩිග්‍රියක්. ඒ කියන්නේ කෙලින්ම ඔයාට ටීචින් යන්න පුළුවන්. මොකද මේ උපාධියෙන් ඔබව පුහුණු කරන්නෙම ගුරු වෘත්තිය සඳහාම තමයි. ඒ නිසා ඔබ හොඳ පුහුණුවක් එක්කයි අධ්‍යාපනවේදී උපාධියක් කරන් ටීචින් යන්නේ. ඒ නිසා ඔබට නැවත ගුරු විභාග අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය ගුරු පත්වීමක වැටුපකට වඩා වැඩි වැටුපක් මේ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හම්බ වෙනවා ගුරු සේවයට ගියාම. ඒ වගේමයි ඔබව තෝරාපත් කරගන්න ශ්‍රේණියත් සාමාන්‍ය උපාධිධාරී ගුරුවරුන් බඳවා ගන්න ශ්‍රේණියට වඩා වැඩි ශ්‍රේණියකට තමයි ඔබව බඳවා ගන්නේ. ඉතින් මේ බෙනිෆිට් එකත් ඔයාට මේ අධ්‍යාපනවේදී ඩිග්‍රියක් කරලා ටීචින් යනවා නම් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳව රජයෙන් කරන ගැසට් නිවේදනය ආවට පස්සේ ඒකට ඇප්ලයි කරලා ටීචින් වලට යන්න. අපි හිතමු කොළඹ විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙන්නෙත් නැහැ, පෙරාදෙණියට සිලෙක්ට් වෙන්නෙත් නැහැ. ඔයාට ටීචින් යන්න කියලා අධ්‍යාපන විද්‍යාපීඨයකට යන්න හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිලෙක්ට් වෙන්නේ නැහැ. හරි. ඔයාට තව විදිහක් තියෙනවා එහෙනම් ටීචින් යන්න. ඔයාට පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න. මේක අර්ධරාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒ නිසා ඔබට ගෙවීම් කරන්න සිද්ධ වේවි. ඉතින් ඔයාට පුළුවන් මේක කරලත් ඔන්න ටීචින් වලට යන්න ටීචින් එක්සෑම් ලියන්නේ නැතුව. මම දන්න විදිහට ඕපන් යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී එකට තෝරගන්නේ සිලෙක්ෂන් ටෙස්ට් එකකින්. ඉතින් ඔයාට පුළුවන් එකට ඇප්ලයි කරලා සිලෙක්ෂන් ටෙස්ට් එකට ෆේස් කරලා මේ ඩිග්‍රී එකට ඇතුළත් වෙන්න. තවත් විදිහක් තියෙනවා ඔයාට ටීචින් යන්න පුළුවන්. ඒ තමයි බාහිර උපාධියක් කරන්න ඔයාට පුළුවන්. ඉතින් බාහිර උපාධි කරන විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයක රෙජිස්ටර් වෙලා ඔයාට පුළුවන් බාහිර උපාධිය හදාරන්න. ඉතින් මේක සමහර වෙලාවට පොඩක් කල් යනවා. ඒක තමයි මේකේ පොඩක් අවාසියකට තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් බාහිර උපාධි කරලා ඒ ඩිග්‍රී එක අරගෙන ඔයාට පුළුවන් ටීචින් එක්සෑම් එකක් ගැසට් කරාට පස්සේ ඒ එක්සෑම් එක ලියලා ඉන්ටර්වියු ෆේස් කරලා ටීචින් යන්න. කවුරු හරි කියනවා නම් නෑ ටීචින් යන්න පුළුවන් තව ක්‍රම තියෙනවා කියලා. ඇත්තට මේවා ඇත්තද බොරුද කියලා ඔයාට පුළුවන් හොයලා බලන්න. ඉතින් ඔයා හොයලා බලන්න ටීචින් යන්න පුළුවන් කියන ආයතන වලින් ඒ ආයතනයේ කලින් බැච් වල අය ටීචින් ගිහිල්ලා තියෙනවද? මෙන්න මේ කාරණේ හොයලා බලන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාට ටීචින් යන්න පුළුවන්ද බැරිද? ඒ ඩිප්ලෝමාව හරි ඩිග්‍රී එක හරි කළොත්. ඉතින් මට හරියටම රෙකමන්ඩ් කරලා කියන්න බෑ මේ ආයතනින් ඔයා ඩිග්‍රී එක කරන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ටීචින් යන්න පුළුවන් කියලා. හරි. ඒ වගේම වීඩියෝ එක අවසන් කරන්න කලින් ගොඩක් අය අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. මම හිතුවා වීඩියෝ එක ඉවර වෙන කලින් ඒකටත් උත්තර දෙන්න ඕනි කියලා. ගොඩක් අය අහනවා ටීචින් ගැසට් වුණාම ඇප්ලයි කරන්න O level ගණන් වලට C එකක් ඕනද කියලා. මේක ගොඩක් අය මම දැකලා තියෙනවා අහන ප්‍රශ්නයක්. ඉතින් මං හිතුවා ඒකටත් උත්තරයක් දෙන්න ඕනි කියලා අද වීඩියෝ එකෙන්. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාට ගණිතයට C එකක් ඕනිද කියන කාරණාව තීරණය වෙන්නේ ඔයා ඉන්න පළාතේ ගහන ගැසට් එකත් එක්ක. මොකද සමහර පළාත් වල ගණන් වලට C එකක් ඉල්ලනවා, සමහර පළාත් වල
ගණන් වලට 101ක් කියලානේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ වසරේ ගැසට් වෙනවා කියන ගුරු විභාගය දීප ව්‍යාප්ත මට්ටමින් තමයි පවත්වනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙම වුණොත් ගොඩක් වෙලාවට ඔබ ගණිතය සමත් වීම පමණක් ප්‍රමාණවත් වේවි ගුරු විභාගයට අයදුම් කරන්න. ඉතින් පවතින රජය ගුරු සේවයේ වැටුප් වැඩි කළා. ඉතින් ඔයාලට මේ වෘත්තියෙන් හොඳ වැටුපකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ සමාජ පිළිගැනීමක් තියෙන රැකියාවක් ගුරු වෘත්තිය කියලා කියන්නේ. ඉතින් ඔයාසයි නම් රජයේ පාසලක ගුරුපත් වීමකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. මම මේ සඳහන් කරපු විධි වලින් එකකින්. ඉතින් ළමයි මම දකිනවා ගොඩාක් අය සමහර වෙලාවට බොරු සමාජගත කරනවා. ඒ කියන්නේ ඔයාට මෙහෙම කළොත් ටීචින් යන්න පුළුවන්. A level නැතුව ටීචින් යන්න පුළුවන්. ඒ වගේ දේවල් කියනවා. ඉතින් ඇත්තටම එහෙම ටීචින් යන්න බෑ. ඉස්සර කාලේ එහෙම අරගෙන තියෙනවා ටීචින් වලින්. හැබැයි ළමයි ඔයාම හිතලා බලන්න දැන් විශාල ප්‍රමාණයක් ඉන්නවා රැකියාව විරහිත උපාධිධාරීන් එළියේ. ඉතින් එතකොට එයාලට ටීචින් ගැසට් කළොත් අනිවාර්යෙන් එයාලා එක්සෑම් කරනවා. එතකොට ඔයා හිතනවද වෙනත් ඩිප්ලෝමා උපාධි කරපුවාට chance එකක් එතනින් හම්බ වෙයි කියලා. ඒ කියන්නේ ගොඩාක් chance එක අඩුයි. එතකොට දැන් ගොඩක් අය කියනවා ධර්මාචාර්ය පත්වීම් දෙනවා කියලා. ළමයි ඒක හරියටම කියන්න බෑ. ඒ කියන්නේ ඔයාට ස්ථීරවම ගුරු පත්වීමක් ගන්න පුළුවන් ධර්මාචාර්ය එක්සෑම් එක පාස් වුණොත් කියන කතාව බොරු. එහෙම එකක් නෑ. 2019 ධර්මාචාර්ය පාස් වෙච්ච අයට එක්සෑම් එකක් තිබ්බා ගුරු සේවයට බඳවා ගන්න. ඔව් ඒක ඇත්ත. හරිද? එතකොට ඒ එක්සෑම් එකේ ප්‍රතිඵල ආවේ 2024. මට මතක විදිහට. එහෙමයි කියලා අපිට කියන්න බෑ ඉස්සරහට ධර්මාචාර්ය පාස් වෙච්ච අයට එක්සෑම් තියලා ටීචින් වලට ගන්නවා කියලා. මොකද දැන් විශාල ප්‍රමාණයක් ග්‍රැජුවේට්ස්ලා ඉන්නවා. ඩිප්ලෝමා ධාරීන් ඉන්නවා. අධ්‍යාපන පීඨ වලින් එළියට එන. ඒ නිසා ඒක නිශ්චිතව කියන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ නිසා ටීචින් යන්න බලාගෙන ධර්මාචාර්ය එක්සෑම් කරනවා කියලා කරන්න එපා. ඔයාට අධ්‍යාපන සුසුකමක් විදිහට ඔයා ධර්මාචාර්ය එක්සෑම් එක කරන්න. ඒක කිසිම ගැටලුවක් නෑ. මොකද ඕනම දෙයකට අපි ඉගෙන ගන්න දේවල් වැදගත් වෙනවා. ඒවා අහක යන්නේ නෑ. ඒ නිසා ධර්මාචාර්ය කරන්න. එහෙම එකක් ආවොත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් එතකොට. හැබැයි ඒක නිශ්චිතව කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා ධර්මාචාර්ය කළා කියලා ඔයාට බුද්ධ ධර්මයේ ගුරු පත්වීමක් ගන්න පුළුවන් කියලා. ඉතින් ළමයි මම ඔයාලට ආපහු මතක් කරනවා මේ විදි හතරෙන් එක විදිහකින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම රජයේ ගුරු පත්වීමකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයා රජයේ විශ්වවිද්‍යාලයක නැතුව වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවක් ඔයාලට තියෙනවා නම් ටීචර් කෙනෙක් වෙන්න කියලා හිතාගෙන ඉතින් ඔයාලට පුළුවන් UGC එකෙන් ඒ ගැන හොයලා බලන්න. UGC එක පිළිගන්න. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්න. විශ්වවිද්‍යාලයක්ද උපාධියක්ද කලින් බැච් වෙලා ටීචින් ගිහිල්ලා තියෙනවද ඒ උපාධිය කරලා මෙන්න මේ වගේ දේවල් හොයලා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඔයා උපාධිය හදාරන්න ගන්න. ඉතින් අර කතාවක් තියෙනවනේ කවුරුත් කිව්වට දේවල් කරන්න එපා. ඔයා හොයලා බලලා ඔයා හිතලා ඔයා විස්තර අහලා බලලා හොයාගෙන ඔයාට ගැළපෙන ඔයාගේ හීනට යන්න පුළුවන් හොඳම පාර ඔයා තෝරගන්න. ඒක මටත් අදාළයි. ඉතින් මම කිව්වා කියලා හිතලා ඔයා මේ ක්‍රමවලටම කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් තව මේ ගැන විස්තර හොයලා බලන්න. ඉතින් වීඩියෝ එක ගොඩාක් දික් වුණා. මොකද මම හිතනවා මම A to Z ඔයාලට මේ හැම කරුණු කාරණාවක්ම in details කියලා දුන්නා කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එක සෑහෙන්න දික් වුණා. නමුත් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක බැලුවම සෑහෙන්න දැනුමක් මේ ටීචින් යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ලැබෙන්නට ඇති කියලා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම ගුරු සිහිනය සැබෑවක් වෙන්න කියලා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.